අද ඔන්න ෆුඩ් රිවිව් එකක් ගෙනල්ලා තියෙන කාලයකට පස්සේ මිස්ටර් රවි රෙස්ටොරන්ට් එකෙන් මම ඕඩර් 3ක් දැම්මා. මොන්ගෝලියන් රයිස් එකයි, නාසි බුරානි එකයි, චීස් කොත්තු එකයි දාලා තියෙනවා. ඉතින් මේ තුනම අපි රිවිව් කරන්න යන්නේ මේක හොඳද නැද්ද? ඒ ටික අපි try කරලා මේකේ රස කොහොමද, මේකේ පැකේජින් එක කොහොමද, මේකේ සුවඳ කොහොමද, මේක ඇතුළේ මොනවද තිබ්බේ හැමදේම අද මේ වීඩියෝ එකෙන් බලමු. ඉස්සෙල්ලාම අපි ප්‍රයිස් එක ගැන බලුවොත් එහෙම ඉතින් මේ තුනම ගත්තොත් මේ චීස් කොත්තු එක, නාසි බුරානි එක, මොන්ගෝලියන් එක එකක් 1850යි. ෆුල් පැකේජ් එක ෆුල් එකම කරන් තියෙන half එක නෙවෙයි ගත්තේ. ඊට පස්සේ අපි පැකේජින් එක ගැන කතා කරොත් සාමාන්‍යයෙන් අර කඩදාසියෙන් ඔතලා තියෙන පැකේජින් එක නෙවෙයි මේ හම්බෙලා තියෙන්නේ. ඒ වෙනුවට මට හම්බෙලා තියෙනවා ගමන් හොඳ බොක්ස් එකක ඒගොල්ලෝ ඔතලා ඒවල තියෙනවා රබර් බෑන්ඩ් දාලා. එතකොට පොඩ්ඩක් අර ඩිලිවර් කරද්දී පොඩ්ඩක් තැලෙන්න තියෙන ගතිය අඩු වෙනවා මේ කාඩ්බෝඩ් පැකේජින් එක හින්දා. ඊගාට මේ පැකේජ් එක මම අතට ගත්ත වෙලාවෙ ඉඳන් මගේ ඔළුවේ තිබ්බ එක තමයි weight එක. ඉතින් මේ එකක් ගත්තොත් එහෙම ඇත්තට මම හිතන්නේ කිලෝ එකකට වඩා මේ හැම එකේම තියෙනවා කිලෝකටත් වඩා වැඩිපුර මේ පැකේජ් තුනේම අපිට බලන්න පුළුවන්. මම හිතන්නේ මේ තුනේ වැඩිම චීස් කොත්තු එකේ බර. ඒක සමහර විට මේ මැද එකේ වෙන්නත් පුළුවන්. එතකොට ප්‍රයිස් එක අතින් ගත්තොත් මේ තුන 1450 ඒක 5550යි ටෝටල් එක වෙලා තියෙන්නේ. ඉතින් මෙතන කිලෝ 3කට වඩා වැඩි ගාණක් තියෙනවා. ඉතින් මේ ටික මම හිතනවා සාමාන්‍යයෙන් 6-7 දිනකට 8 දිනකට වගේ කන්න පුළුවන් තරමේ ප්‍රමාණයක් තියෙනවා කියලා මම හිතනවා. බලමු. ඉතින් දන්නේ නැහැ තමයි ඇතුළේ ඕපන් කරලා බලලා ඒක තීරණය කරමු. අපි බලමු ඉස්සෙල්ලාම චීස් කොත්තුගේ ස්මෙල් එක කොහොමද කියලා. ඒකට මට ඇවිල්ලා තියෙනවා චිලි පේස්ට් එකක්, ඒ වගේම සෝස් පැකට් දෙකක් ඇවිල්ලා තියෙනවා. සෝස් කන්න කැමති අයට හොඳට උඩින් චීස් වක් කරලා තියෙනවා කියලා මට පේනවා. ඉතින් චීස් සෝස් එකක් ඒගොල්ලෝ හදලා තියෙන්නේ මම හිතන්නේ චීස් සෝස් එකක් දාලා තියෙන උඩින් මෙල්ට් වෙන්න. අනිකරම චීස් සුවඳක් එන්නේ චීස් මෙල්ට් කරලා තමයි මම හිතන්නේ ඒගොල්ලෝ දාලා තියෙන්නේ මේකට. චීසුයි ඊට අමතරව දාලා තියෙනවා ෆ්‍රෙෂ් මිල්කුයි මෙල්ට් කරලා උඩින් වක් කරලා දෙනවා. හොඳ චීස් සුවඳක් එනවා. හොඳට මෙල්ට් කරලා දාලා තියෙනවා. ඇත්තටම කන කෙනෙක්ට හොඳ පිරියක් තියෙන හොඳ ස්මෙල් එකක් තියෙනවා. මේකට ස්මෙල් එකට ලකුණු දෙනවා නම් කෙලින්ම ලකුණු 10න් 9.5ක්ම මේ ස්මෙල් එකට මට දෙන්න පුළුවන්. තනිකර චීසි ස්මෙල් එකක් එන්නේ. අපි එතනින් ගිහිල්ලා අපි ඉතු රයිස් එකේ ස්මෙල් එක බලලා ඉමු. කතින් ගියාම මේකෙත් අපිට සෝස් පැකට් දෙකක් එක්ක චිලි පේස්ට් එකක් හම්බෙලා තියෙනවා. මම මේක විතර අයින් කරගත්තා. පොඩි කෙබාබ් දෙකකුත් එවලා තියෙනවා අපිට. මේ විදිහට කෙබාබ් දෙකක් පින් පේන්න තියෙනවා. ඉතින් මේ නාසි බුරානි එකේ සුවඳ අපි ඊගාවට බලමු. මේක ඇත්තටම කියනවා නම් එන්නේ ඔනස්ම රිවිව් එක දෙනවා නම් මේකේ ඉන්නේ සුවඳ තනිකරම සී ෆුඩ් සුවඳක් ඉන්නේ. ඇත්තට මේකේ ලකුණු මම ස්මෙල් එකට ලකුණු දෙනවා නම් 8.5ක් දෙන්න කැමති නාසි බුරානි එකට. ඉතින් ටෙක්සිඩි ෂෝ එකේ වීඩියෝස් බලන channel එකට support කරන්න කැමති අයට ඔන්න chance එකක් තියෙනවා. මෙන්න මේ වගේ ලස්සන ටෙක්සිඩි logo එකක් ගහපු high quality material එකේ print කරපු high quality t-shirt එකක් ඔයාලට ගෙදෙට්ටම ගෙනන්න chance එකක් තියෙනවා. කරන්න තියෙන description එකේ තියෙන WhatsApp link එක click කරලා ගිහිලා order එකක් දාන්න විතරයි. දවස් 3ක් ඇතුළත ලංකාවේ ඕනම තැනකට අපි මේ t-shirt එක print කරලා deliver කරනවා. ඉතින් තව බොහොම පොඩ්ඩයි stock එකේ තියෙන්නේ. ඔයගොල්ලෝ කැමති නම් ඔයාලට දැම්ම purchase කරලා ටෙක්සිඩි channel එකට support එකක් දෙන්න වගේ මේ වගේ fashionable ලස්සන high quality හොඳ comfortable t-shirt එකක් ඔයාගේ කරගන්න ඔයාලට chance එක තියෙනවා. අපි කවර බලමු මොන්ගෝලියන් රයිස් එකේ කොහොමද ස්මෙල් එක කියලා. ඒකෙත් කලින් වගේම සෝස් පැකට් දෙකක් එක්ක චිලි පේස්ට් එකක් එවලා තියෙනවා. සෝස් කන්න කැමති අයට හොඳට සෝස් තියෙනවා. මම එතන සෝස් කන්න වැඩි කැමති නෑ. ඒක පොඩ්ඩක් වෙනස්. මේකෙත් කෙබබ් ස්ටික් දෙකක් එවලා තියෙනවා. අපි සුවඳ බලමු මේකේ. මේකෙත් අර වගේම සී ෆුඩ් ස්මෙල් එකක් එන්නේ. ඒ කියන්නේ සී ෆුඩ් ඒ කියන්නේ මේකේ චිකනුත් තියෙනවා මේක මික්ස් එකක්. හැබැයි ඒගොල්ලෝ උයලා තියෙන විදිහට මේක හදලා තියෙන විදිහට තනිකර සී ෆුඩ් ස්මෙල් එකක් එනවා. ඒක මම හිතනවා ඒක හොඳ දෙයක්. අර කන කෙනෙක්ට පොඩ්ඩක් පිරියාවක් හැදෙන්න සී ෆුඩ් කන අය තමයි මික්ස් එකේ තියෙන්නේ. සී ෆුඩ් චිකන් සොසේජ් වගේ දේවල් තමයි මම අහපු විදිහට තියෙන්නේ. ඉතින් මේකේ මම හිතනවා මේ ස්මෙල් එක ඇත්තටම ප්‍රියමනාපයි කියලා තව කෙනෙක්ට කෑම කන්න සී ෆුඩ් ලව කෙනෙක්ට ඇත්තටම විශේෂයෙන් මේක හොඳයි කියලා මම හිතනවා. ඉතින් මේකෙත් ලකුණු 10න් 8.5ක් අපිට දෙන්න පුළුවන්. බලමු චීස් ටිකක් දාලා කොහොම වීද කෑමක් කියලා.
චීස් සුවඳන හොඳටම තියෙනවා. මට ඒක සැරෙන් සැරේ මෙන්ෂන් කරන්න හිතෙන ඉතර සුවඳයි. හොඳම චීස් රහක් වෙනවා. උත්තරම ඒක හොඳම කියන්නේ මම මෙච්චර චීස් කොත්තු කාලා දෙන හැබැයි මෙච්චර අර චීසි රසක් කලින් ඇවිල්ලා නැහැ. කලින් කොත්තු වල මේක හොඳටම චීස් රහක් වෙනවා. මේ උඩ තියෙන චීස් මෙල්ට් වෙලා තියෙන ඉඳ අපිට හොඳට දිවට එක ෆීල් වෙනවා. මේක දුරින් නම් ගෙනාවත් තාම අර ඩ්‍රයි වෙලා නැහැ. හොඳට මේ කොත්තු එක අපිට එන්ජොයි කරන්න පුළුවන්. මේක ඩිලිවර් කරන්න මම සෑහෙන ලක් දෙතුවා. හැබැයි ඒත් තාම ඩ්‍රයි වෙලා නැහැ. හොඳට තියෙනවා. හොඳ චීසි රහට කොත්තුව තියෙනවා. ඇත්තට මේකේ රස ගැන කතා කරලා 10න් 10ම දෙන්න පුළුවන් චීස් රහත් එක්ක. මේකේ චිකන් කෑලි ගත්තොත් එහෙම හොඳට ෆ්‍රයි කරලා තියෙන්නේ. ගොඩක් ලොකු චිකන් කෑලි බලා ගන්න පුළුවන් මේ වගේ. ඒක 100%ක්ම මේ චීස් කොත්තු වල 100%ක්ම ගැලපෙන වගේ ඒගොල්ලෝ චිකන් එක රෙඩි කරලා තියෙනවා. ඇත්තටම හොඳ ක්‍රෙඩිට් එකක් දෙන්න ඕන එකට. මේකේ ලොකු චිකන් කෑලි තව ගොඩක් බලා ගන්න පුළුවන්. තමට ඔයගොල්ලෝ පේන්න තියෙන්න පුළුවන්. හැබැයි මට මේ කොත්තු එක කද්දි පේනවා කොච්චර චිකන් තියනවද කියලා. සහ මේ චීසි ගතියත් එක්ක ඇත්තට මේ ෆුල් පෝෂන් එකක් වුණත් මට තනියෙන් කන්න පුළුවන් තරම් කියන්නේ පිරියාවක් ඇති වෙනවා මේ කොත්තුව කද්දි. ඇත්තටම 10න් 10ම දෙන්න පුළුවන් වගේ කොත්තුවක් මේක. ඇත්තටම ඩෙෆිනිෂන් එකෙන්ම මේක චීස් කොත්තුවක්. ඒක දෙකක් නෑ. හොඳටම අර නිකන් කඩේ සමහර කඩවල තියෙන්නේ කොත්තුව පොඩි එක දාන්න නැතුව ෆ්‍රෙෂ් මිල්ක් එකක් දාලා චීස් කෑල්ලක් දාලා හදන එක. හැබැයි මේකේ සම්පූර්ණයෙන් වෙනස්. හොඳම මට්ටමේ චීස් කොත්තුවක් තියෙනවා. ඉතින් ඇත්තටම මේකට 10න් ලකුණු 9.5ක් දෙන්න පුළුවන්. මේ පැකේජින් එකට මේ සුවඳට මේ චීසි රසට මේක චිකන් වලට ඉන්ග්‍රීඩියන්ට් හොඳට එළවලු තියෙනවා. මට පේනවා ලීක්ස් වගේ දේවල් කැරට් දාලා තියෙනවා. ඒත් ඒවත් එක 10න් 9.5ක් කිසි ප්‍රශ්නයක් නැතුව මේ චීස් කොත්තු වල අපිට දෙන්න පුළුවන්. ඊළඟට අපි මොන්ගෝලියන් එක බලමු. මේ වගේ කෙබාබ් ස්ටික් එකක් හම්බුලා තියෙනවා. බලමු මේකේ රස කොහොමද කියලා. හොඳ චිකන් රහක් අපිට මේකෙන් එනවා. ඉතින් ඔය කැමති අය ඉන්නවා නම් මේකට සෝස් දාගෙන කන්න පුළුවන්. අර බිත්තර රහකුත් වෙනවා. කැමති අය ඉන්නවා නම් සෝස් ඇඩ් කරන් කන්න පුළුවන්. මම නම් සෝස් වලදී කැමති කෙනෙක් නෙවෙයි හින්දා සෝස් නැතුව තමයි කෑවේ. මේකේ ඉන්ග්‍රීඩියන්ට්ස් වලුත් එහෙම අපි මේ වගේ ඉස්සෝ ලොකු ඉස්සෝ ගොඩක් අපිට හම් වෙනවා. එක එක සයිස් වල ඉස්සෝ ඉන්නවා. මෙතනම 5ක් 6ක් පාර පේනවා ඇති. මේ වගේ ඉස්සෝ අපිට බලා ගන්න පුළුවන්. මම මේ උඩ විතරයි බැලුවේ. ඊට පස්සේ අපිට චිකන් පොඩියට ඉරලා දාපු චිකන් කෑලි බලා ගන්න පුළුවන්. ඉස්සෝ ගොඩක් තියෙනවා. මම හිතන්නේ චයිනීස් ගොඩක් මට දැන් හම්බුණා. ඉතින් මේ ඉස්සන්ට අමතරව චිකන් ගොඩක් මට හම්බුණා. මාළු හම්බුණා. ගොඩක් පාට එළවලු කෑලි දාලා තියෙනවා. තක්කාලි දාලා තියෙනවා. ලීක්ස් තියෙනවා. කැරට් තියෙනවා. ගොඩක් චිකන් අර පොඩියට හීනෙට ඉරලා දාලා තියෙන්නේ. ඉතින් මේ ඇත්තටම මේක මේ ඕවරෝල් සුවඳ ගත්තාම මේකේ දැල්ලෝ තියෙනවා. දැල්ලෝ කෑලි. හරි මේ විදිහට අපිට දැල්ලෝ මාළු තියෙනවා. ඉස්සු තියෙනවා. බිත්තර තියෙනවා. එළවලු වර්ග ලස්සන කලර්ෆුල් එළවලු වර්ග තියෙනවා. මේක අර සුවඳ බැලුවොත් එහෙම ආපහු අර සම්පූර්ණයෙන්ම සී ෆුඩ් බෝල් එක්කන සුවඳ එන්නේ. ඇත්තටම ඒකට කන කෙනෙක්ට ගොඩක් හොඳ පිරියාවක් තියෙනවා. ඉතින් කැමති අය ඉන්නවා නම් ඔයගොල්ලෝට අර සෝස් පැකට් ඇඩ් කරගෙන මේක රස බලන්න පුළුවන්. ඉතින් අපි ඉස්සෙල්ලාම බලමු මේකේ රස. මේ තව ඉස්සු ගොඩක් හම් වෙනවා මට. ඉස්සු තමයි මේක ඇත්තම වැඩිපුර තියෙන්නේ. බලමු කටක් කාලා. මේකේ අර ස්මෙල් එකට සාධාරණයක් කරන්න එකේ රස සම්පූර්ණයෙන්ම සීෆුඩ් රසක් ඉන්නේ. චිකන් දාලා තියෙනවා. ඒ වුණාට අර සීෆුඩ් රස ගොඩාක් ඉස්මතු වෙලා තියෙනවා මේකේ. ඉතින් මම ගොඩක් කැමතියි ඒ රසට. චිකන් හැම කටකටම එක චිකන් කෑල්ලක් ගානේ වගේ තියෙනවා. ඇත්තටම හොඳයි. ඇත්තටම මේකට 10න් මේක ස්මෙල් එකට 10න් 8.5ක් දෙන්න පුළුවන්. මේකේ රසට 10න් ඒත් 8.5ක් දෙන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ කැමති නම් අර සෝස් වගේ දාන්න මම අර පෙන් රසට කන්න කැමති දෙයක් ඇඩ් කරගන්න. නැත්නම් ඔයාලට මේකට සෝස් ඇඩ් කරගෙන රස බලන්න පුළුවන්. ඇත්තටම හොඳ රසක් මේකේ තියෙනවා. ඇත්තටම කන හැම කටකරම චිකන් පොඩි කෑලි අපිට හැපෙනවා. ඊට අමතරව
ඉස්සොත් මයිතන 10කට වඩා 10ක් 15කට කිට්ටු වෙන්න මේ ඉස්සු තියෙනවා දැල්ලෝ තියෙනවා එළවලු තියෙනවා ඇත්තරම සීෆුඩ් ලවර් කෙනෙක්ට මේක මික්ස් මොන්ගෝලියන් රයිස් එකක් වුණා සීෆුඩ් ලවර් කෙනෙක්ට මේක හොඳටම highly recommended මේකේ 8.5ක් විතර පැහැදිලි ලකුණක් දෙන්න පුළුවන් 10න් මේ මොන්ගෝලියන් රයිස් එකට ඊළඟට අපි නාසි ගුරානික් බලුවොත් එහෙනම් මේකේ කලර් එක අර ඔතෙන්ටික් විදියට අර දුමුරු පාටින් තියෙනවා බැලුමටම අර කෙබාබ් ස්ටික් දෙක අපිට හම් වෙලා තියෙනවා අපි මේ දෙක මේ විදිහට අයින් කරගත්තොත් ඒක අයින් කරපුවා ඉඳන් කලින් මොන්ගෝලියන් එකේ වගේ මේ නාසි ගුරාන් එකෙත් ඉස්සෝ සෑහෙන්න ඒක ඒගොල්ලෝගේ නිකන් සිග්නේචර් අයිටම් එකක් වගේ ඉස්සෝ සෑහෙන්න ගොඩක් තියෙනවා සහ එළවලු වර්ග පාට දම් පාට රතු පාට කහ පාට තැඹිලි පාට හැම පාටින්ම එක එක එළවලු වර්ග දාලා තිනවා ලස්සනයි ඔයාලා බලා ගන්න පුළුවන් නම් මේ විදිහට හරිය ලස්සනට ඒගොල්ලෝ එක ඩිසයින් කරලා හොඳට එළවලු වර්ග තියෙනවා හොඳ ගානිෂ් ලුක් එකක් ඇවිල්ලා තියෙනවා අපිට හොඳට ගානිෂ් කරලා තියෙනවා මේ දම් පාට කොළ පාට රතු පාට තැඹිලි පාට හැම පාටින්ම ගානිෂ් කරලා තියෙනවා ලොකු එළවලු කෑලි ඇත්තටම මේක හොඳයි සමහර නාසි වල මෙච්චරම ගානිෂ් විදියට කලර්ෆුල් විදියට මේ වගේ එළවලු වර්ග පාවිච්චි කරලා නැහැ ඉතින් මේකේ එහෙම නැහැ හොඳට එළවලු වර්ග තියෙනවා සූන් අපි ආපහු try කරලා බලමු මේක සම්පූර්ණයෙන්ම එන ස්මෙල් එක අර කලින්ට වඩා අර වෙජි සූඳක් එනවා ඒක අර එළවලු තැම්බුනහම වෙන සුවඳ ඇත්තට මේක අර අමුතු වයිබ් එකක් කලින් එකෙන් සම්පූර්ණයෙන් වෙනම කෑමක් කනවා වගේ ෆීල් එනවා ඇත්තටම හොඳයි මේක අර සිග්නේචර් ඩිෂ් එකක් විදිහට ගත්තාම හොඳ ලකුණක් දෙනවා කලින් එකටත් වඩා ඒ කියන්නේ මොන්ගෝලියන් රයිස් එකටත් වඩා මේ නාසිකේ හොඳට එළවලු වර්ග දාලා හදලා තියෙනවා ඇත්තටම හොඳයි මේකේ චිකන් අර හීනියට ඉරලා දාලා තියෙනවා හැම කටකරම වගේ චිකන් කෑල්ලක් අහුවෙන්න ඒගොල්ලෝ මැනේජ් කරලා තියෙනවා සමාන නාසුරන් වල මෙච්චර එළවලු චිකන් වර්ග හම්බෙන්නේ නැහැ හැබැයි මේකේ හම්බලා තියෙනවා මේකේ පෝෂන් එකත් ඇත්තටම ගොඩක් ලොකුයි දෙන්නෙට හෝ තුන්නෙට මේ පෝෂන් එකක් try කරලා බලන්න පුළුවන් අපි මේක රස බැලුවොත් එහෙම හොඳ රසක් තියෙනවා සහ හැම කටකරම පොඩි හරි චිකන් කෑල්ලක් ඉස්සෙක් මාළු කෑල්ලක් අපිට හම්බෙනවා මේක රස විඳිද්දි. ඒතර මේකේ ලකුණු දුන්නොත් මේ නාසි ගුරාන් එකට 10න් 8.5ක් දෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. ඉතින් ඇත්තටම මේක හොඳ choice එකක් මම ඕඩර් කරපු. ඉතින් අද ඕවරෝල් ලකුණු දුන්නොත් එහෙම චීස් කොත්තු වල 10න් 9යි 9.5ක් වගේ දෙන්න පුළුවන්. නාසි ගුරාන් එකට මොන්ගෝලියන් එකට 8.5ක් වගේ දෙන්න පුළුවන්. පෝෂන් එකත් එක්ක බැලුවහම 8.5කට කිට් වෙන ලකුණු ඒ දෙකම දෙන්න පුළුවන්. චීස් කොත්තු වල ලකුණු 9.5ක් දෙන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ වගේ කෑමක රස විඳින්න ඕන නම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒගොල්ලෝගේ නම, ලොකේෂන් එකේ ෆෝන් නම්බර්ස් දාලා තියෙනවා. ගම්පහ අවට කෙනෙක් නම් ඕන තැනකට ඒගොල්ලෝ ඩිලිවර් කරනවා. ඉතාලි ඉක්මනින් රස්නේ පිටින් කෑම ඩිලිවර් කරනවා. ඉතින් ඔයාලත් මේ කෑම try කරලා බලන්න කියලා ඕගොල්ලෝගෙන් මම ආදරෙන් ඉල්ලනවා.